හායි කොහොමද ඔයාලට? ඔයාලා සියලු දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ oven එකක් නැති අයට ලිපේ චොක්ලට් බ්‍රවුනිස් හදන විදිහ. මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම රස්නේ වතුර එකකට මේ වගේ භාජනයක් උඩින් තියලා ඒකට චොක්ලට් සහ බටර් ටික එකතු කරලා හොඳට තිය කරගන්නවා. මේකට ඔයාලට ඩාර්ක් චොක්ලට්, මිල්ක් චොක්ලට් ඔයාලා කැමති ඕනෑම වර්ගයක් ගන්න පුළුවන්. මම මෙතන අරන් තියෙන්නේ මිල්ක් චොක්ලට් චිප්ස්. මේවා ඕනෑම සුපර් මාකට් එක ගන්න තියෙනවා. ඉතින් චොක්ලට් චිප්ස්ම ඕනේ නැහැ. නිකන් අපි කන චොක්ලට් වර්ගයක් වුණත් මේකට ගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට දිය වෙලා තියෙන්නේ. දැන් මේකේ රස්නේ නිමෙන්න පැත්තකින් තියාගෙන එතකම් බ්‍රවුනිස් හදන්න ගන්න ට්‍රේ එක ලෑස්ති කරගමු. මේ වගේ ට්‍රේ එකක් අරගෙන ඒකට තෙල් ටිකක් ගාලා බේකින් පේපර් එකක් දාගමු. මෙතන මම සීනි ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ඒකට ලුණු කුඩු තේ හැඳි භාගයක් සහ බිත්තරයක් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊළඟට අනිත් බිත්තරෙත් එකතු කරනවා. දැන් හොඳට අයමත් කලවම් කරගමු. දැන් වැල්ලා තේ හැඳි කමාරකුත් මේකට එකතු කරගෙන ආයෙමත් හොඳට කලවම් කරගන්නවා. මේ වගේ මේ මිශ්‍රණයේ පාට ටිකක් වෙනස් වෙනකම් කලවම් වුණාම ඇති. ඊළඟට අපි කලින් හදාගත්ත බටර් සහ චොක්ලට් මිශ්‍රණය මේකට එකතු කරනවා. මේ වෙලාවේදී මේ මිශ්‍රණයේ රසනේ හොඳටම නිමිලා තියෙන්න ඕනේ. දැන් ආයෙමත් ටිකක් කලවම් කරගන්නවා. ඊළඟට කොකෝවා පවුඩර් සහ පාන් පිටි ටිකත් එකතු කරලා හොඳට මේ ටික මිශ්‍ර වෙන්න කලවම් කරනවා. හරි දැන් මේ ටික හොඳට මිශ්‍ර වෙලා තියෙන්නේ. දැන් මේ මිශ්‍රණයට තවත් චොක්ලට් ග්‍රෑම් 30ක් විතර මම එකතු කරනවා. එතකොට මේ බ්‍රවුනිස් එක තවත් රසයි. දැන් හරි දැන් කලින් සූදානම් කරගත්ත ට්‍රේ එකට මේ මිශ්‍රණය දාගන්නවා.
ඊළඟට මේ වගේ ට්‍රේ එකට පොඩි තට්ටුවක් දානවා. එතකොට මේක ඇතුලේ හුලම් වගේ තිබුණොත් ඒ ටික ඔක්කොම ඉවත් වෙනවා. දැන් මේක බේක් කරගන්න තමයි තියෙන්නේ. මේ වගේ භාජනයක් ලිපේ තියාගෙන ඒකට කූලින් රැක් එකක් තියාගන්නවා. ඊට පස්සේ බ්‍රවුනිස් මිශ්‍රණය දාගත්ත ට්‍රේ එක ඒක උඩින් තියලා රස්නේ එළියට යන්නේ නැති වෙන්න පියනකින් හොඳට වහගන්න ඕනේ. ලිපේ ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. අඩු ගින්දරේ විනාඩි 40ක් විතර තියාගත්තම ඇති. ඒ අතරතුරේ පියන ඇර බලන්න එපා. දැන් මේ විනාඩි 40කට පස්සේ ඉතින් මේකේ මැද ටිකක් අල්ලලා බලද්දී අමුයි වගේ දැනුණට එහෙම තමයි තියෙන්න ඕනේ. දැන් මේක අපි කෑලි වලට කපා ගමු. මේ බ්‍රවුනිස් එක තවත් ලස්සන සහ රසවත් වෙන්න චොක්ලට් සිරප් ටිකක් මම මේකට උඩින් දාගන්නවා. ඔයාලත් තියෙනවා නම් දාගන්න. මම කෑල්ලක් කඩලා පෙන්නන්නම්. ඉතින් ඕනෑම කෙනෙකුට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් අතුරුපසක් තමයි මේක. ඔයාලා දෙකටම මේ වගේ රසවත් වීඩියෝ බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මගේ වීඩියෝ එක නැරඹුවාට ගොඩාක් ස්තුතියි. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.